ඔන්න එහෙමනම් වෙනදා වගේම අදත් SL YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ AliExpress එකේ welcome deal orders දාන්න බැරි අයට කොහොමද මෙන්න මේ island app එක use කරලා orders දාන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. orders දාන විදිහ නෙමෙයි මෙන්න මේ island app එක create කරගන්න විදිහ තමයි හරියටම කියලා දෙන්නේ. මොකද මේ island app එක install කරාට බෑ අපි මේකේ හදාගන්න ඕනේ වගේක් තියෙනවා. ඒව හරියට හදාගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා කොහොමද මේ island app එක use කරලා orders දාන්නේ කියලා. අද කියලා දෙන්නේ මේ island app එක හරියටම setup කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. මොකද orders දාන වීඩියෝ එකට මේ වීඩියෝ කොටසත් එකතු වුණොත් ගොඩක්ම ඒ වීඩියෝ එක දික් වෙන නිසා තමයි මේ වීඩියෝ එක තනි වශයෙන් අරගෙන ආවේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව කොහොමද මේ island app එක හරියටම හදාගන්නේ කියලා බලමු. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ වගේ island කියලා බලා ගන්න පුළුවන් මේ තියෙන app එක තමයි මෙතන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ app එකේ link එක මට description එකේ දාන්න බෑ මොකද මේ app එක share කරන්න බැරි නිසා. හරි ඒක නිසා ඔයගොල්ලෝ Play Store එකට ගිහිල්ලා island කියලා search කරලා මෙන්න මේ interface එක තියෙන app එක download කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් මම කරන ටික ඔයගොල්ලෝ මේ විදිහටම කරගත්තා නම් හරියටම පුළුවන් ඔයගොල්ලන්ට මේ app එක හදාගන්න. හරි එහෙනම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට app එක open කරගන්න ඕනේ. හරි open කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන මේ පහළ තියෙන accept කියන එක උඩ click කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් මේ පහළින් තියෙන next කියන button එක click කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ටික වෙලාවක් load වෙනවා බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක skip කරගන්නේ ගොඩක් වීඩියෝ එක දික් වෙන නිසා. හරි ඔයගොල්ලන්ට ටික වෙලාවක් යනකම් මේ විදිහට load වෙලා පහලින් next කියන button එක බලා ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ අන්නේ next කියන button එක ඊට පස්සේ click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට processing කියලා බලා ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයගොල්ලොන්ගේ අලුතින්ම work profile එකක් හැදෙනවා ඔයගොල්ලොන්ගේ phone එකේ. ඇත්තටම මේකෙන් වෙන්නේ device දෙකක් වෙනවා වගේ තමයි මේකෙන් වෙන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති your work profile is created කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට යනවා ආපහු island app එකට open වෙනවා මේ විදිහට. ඔයගොල්ලොන්ගේ දැන් හරියටම create වෙලා ඉවරයි app එක. දැන් ඔයගොල්ලෝ කරගන්න ඕනේ වැඩක් තියෙනවා. මේක තමයි ගොඩක්ම වටින්නේ. හරි දැන් ඔයගොල්ලෝ මේ විදිහට island app එකෙන් අයින් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට lock සලකුණු එක තවත් island app එකයි Play Store එකයි Google කියලා මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතනින් Play Store එක open කරගන්න ඕනේ. හරි Play Store එක open කරගත්තාම ඔයගොල්ලන්ට open වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි මෙන්න මෙතනින් මේ sign in කියන එක උඩ click කරගන්න ඕනේ. මෙතනින් තමයි අපි හරියටම මේ account එක create කරගන්න ඕනේ. මේ කොටස තමයි ගොඩක්ම වැදගත්. හරි එහෙනම් අපි මෙතනින් sign in කියන එක උඩ click කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ sign in කියන එක උඩ click කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේක. ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන create account කියන එක උඩ click කරලා මෙන්න මෙතනින් for my personal use කියන එක උඩ click කරගන්න ඕනේ. මෙතනින් අපි අලුත් Google account එකක් තමයි හැදෙන්නේ. Google account එකක් හැදුවට අපේ phone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේක. වෙනමම work profile කියලා profile එකක් හැදෙනවා මේ phone එකේ. ඒකේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මෙතනින් ඔයගොල්ලෝ දැන් Google account එක හදන විදිහටම මෙන්න මේ විදිහට මුල් නමක් දීලා ඔයගොල්ලෝගේ නම හරි නැත්නම් වෙන මොකක් හරි නමක් දීලා මෙතනින් next කරගන්න පුළුවන්. හරි මම දැන් මෙතනින් next කියන කොට click කරගත්තා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට birthday එක select කරන්න එනවා. ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝගේ birthday එක හරි කැමති birthday එකක් මෙතනින් select කරගන්න. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. account එකක් අපිට හදාගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට කැමති දෙයක් මෙතනින් select කරලා මෙතනින් next කරගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට මෙතනින් අවශ්‍ය email එක මේ විදිහට type කරගෙන next කරන්න තියෙන්නේ. හරි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන type කරන එක ඔයගොල්ලෝ කොලයක ලියලා තියාගන්න. මොකද මේක ඕනේ වෙනවා අපිට මේක copy කරගන්නත් බෑ. එකපාරක් copy කරුවොත් අපිට ආයේ copy කරන්න බෑ මේ keyboard එකේ. හරි මෙතනින් ඔයගොල්ලෝ password එකත් අනිවාර්යයෙන්ම මතක ඇතුව මෙන්න මේ දෙක තමයි ඔයගොල්ලෝ කොහේ හරි ලියලා තියාගන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට phone number add කරන්න આવොත් මේ පහලින් තියෙන skip කියන එක උඩ click කරලා skip කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් next කියලා පුළුවන් මෙතනින් ඊළඟට යන්න.
හරි ඔයගොල්ලෝ ඊට පස්සේ ඇග්‍රි කියන උඩ ක්ලික් කරලා මේ account එක හරියටම හදා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝගේ දැන් මේ විදිහට account එක හරියටම create වුණා නම් මේ විදිහට get in account info කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් accept කරන්නේ ඒකත් accept කරලා හරියටම account එක මේ විදිහට හදා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට දැන් මම හරියටම කොහොමද මේ විදිහට Play Store එක දැන් open කරගන්න කියලා පෙන්නන්න. හරි දැන් පේනවා ඉතින් ඔයගොල්ලන්ට Play Store එක මෙන්න මේ විදිහට ටික වෙලාවක් load වෙනවා. ටික වෙලාවක් load වුණාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ එකක්. ඔයගොල්ලෝ මෙතනින් දැන් accept කියන එක උඩ click කරගන්න ඕනේ. දැන් අර sign in කියන button එක බලා ගන්න වෙන්නේ නැහැ. දැන් මේ විදිහට accept කියලා බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය විදිහට Play Store එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් AliExpress කියලා search කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මෙතන AliExpress app එක මේකෙන් තමයි download කරගන්න ඕනේ. කලින් ඔයගොල්ලෝගේ app එක තියෙනවා නම් phone එකේ ඒක delete කරගන්න. ඔයගොල්ලෝ මේක හරහා තමයි AliExpress app එක download කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ හදාගත්ත දැන් අලුතෙන් හදාගත්ත Play Store එක තියෙන්නේ. අන්න ඒක use කරලා තමයි AliExpress app එක install කරගන්න ඕනේ. හරි එහෙමනම් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි හරියටම Island app එක install කරලා හරියටම Island app එක setup කරගන්නේ AliExpress එකේ orders දාන්න. හරි එහෙමනම් ඕගොල්ලොන්ට ඊළඟ වීඩියෝ එකකින් මම හරියටම කියලා දෙනවා කොහොමද මේ විදිහට orders දාන්න කියලා. හරි මම මේ වීඩියෝ එකේ link එක පහළ description එකේ ඇති. ඕගොල්ලොන්ට end screen එකේනොත් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඔයගොල්ලන්ට ඒක ටච් කරලා පුළුවන් දැන් වීඩියෝ එක බලන්න. හරි ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝ දෙකක් විදිහට ගෙනාවේ. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා තනි වීඩියෝ එක ගොඩක්ම දික් වෙන නිසා තමයි මේ විදිහට Island app එක setup කරගන්න එක තනි වීඩියෝ එකකින් අරගෙන ආවේ. හරි එහෙමනම් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වගේ වටිනා වීඩියෝස් දිගටම බලා ගන්න පුළුවන් මගේ channel එකෙන්.